සෑම විශාල ගමනක්ම එක් පියවරකින් ආරම්භ වෙනවා. නමුත් මේ විශ්ව ආකර්ෂණ නීතිය සහ ආදරය කියන එක අපි වටේ සිටින අයගෙන් සහ අපි කරන විමර්ශන වලින් අපිට තේරුම් ගන්නට පුළුවන් වන දෙයක්. මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ලෝකයේ දැනට භාවිතා කරන ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. අපි මේක ගැන වීඩියෝ ශාලාවක්ම ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ ලබා දීලා තියෙන ක්‍රමවේද ඔස්සේ එම ක්‍රමවේද නිසියාකාරව සිදු කළා එයාලට ඕන ආදරයන් ඉතාමත් ඉක්මනින්ම ඒ වගේම මුදල් දියුණුව ඉතාමත් ඉක්මනින්ම ළඟා කරගත්ත ගොඩ දෙනෙක් මේ විශ්ව මන්ත්‍ර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන අපිට ඇත්තේ විශාල සතුටක්. ඔබේ හිතේ ඉන්න කෙනාව ඔබේම කරගන්න ඔබ කවුරුත් කැමති මම ඒක දන්නවා. ඒ සඳහා විශ්ව ආකර්ෂණ නීතිය උපකාරී කරගන්න ආකාරය මම මේ වීඩියෝකෙන් අද ඔයාට ඉදිරිපත් කරනවා. නොලැබෙන ආදරය ලබා ගැනීමට පෙර ඔබ පළමුව කළ යුත්තේ මේ වන විට ලැබෙන ආදරයට ස්තුතිවන්ත වීමයි. එනම් ඔබගේ මවගෙන් පියාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙමින් අගය කරමින් ඔයා මේ වීඩියෝ එක නරඹන්නට ඕනේ. මාරක පිල්ලියවා යකුන් යක්ෂණයන් බෙද උරුකම් ශාස්ත්‍රයෙන් ඔබගේ ඕනෑම ගැටලුවක් සඳහා පිල්ලියම් ලබා දෙන රංගදේව ගුරුතුමා. නාම රූප සර්වජන වශී ගුරුකම් හැරගිය ආදරය ගින්වාදීම අනියම් සමඳතා කැඩීම විභාග නඩු හබ ජය ලබාදීම සෙත් ශාන්ති කර්ම සහ ආරක්ෂාවන් ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා පිළියම් දුර බැහැර ඔබ සඳහා දුරකථනය හරහා වුවද විසඳුම්. දැන්ම රංගදේව ගුරුතුමා අමතන්න 077 94 66 461. මේ මනසින් විඳිමින් කොලයක ලියන්නට ඕනේ. මද වේලාවක් දැස් පියා ඒ මෙනෙහි කරමින් සතුටු වන්නට ඕනේ. මේ අභ්‍යාසය දිනපතාම සිදු කරන්නට ඕනේ. ඒ වගේම විශේෂතම දෙයක් තියෙනවා. ඔබ ඉදිරියේ ඔබට වෙන්නට පුළුවන් හොඳම ප්‍රතිරූපය බවට ඔයා පත් වෙන්නට ඕනේ. මේක එක්වරම ඔයාට වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. තේරුම් ගන්නට අමාරු වෙන්නට පුළුවන්. ඔයාගේ සිරුරෙන් භාගයක් හෝ ප්‍රතිබිම්බය වන කණ්ණාඩියක් ඉදිරියට ගොස් හොඳින් හුස්ම කීපයක් ගන්න. එවිට ඔබගේ සිත එක් තැන්වනු ඇත. එන්පසු ඔබ වීමට කැමති පුද්ගලයා ඔබ ඉදිරියේ සිටින බව සිතා ඔහුව අගය කරන්නට පටන් ගන්න. එනම් ඔබ ප්‍රතිබිම්බය දෙස බලා ඔබ ඊටමත් දක්ෂයි. ඔබ ඊටමත් කඩවසම්. ඔබ ඊටමත් උනන්දුවෙන් වැඩ කරන අයෙක් ලෙස ඔබටම කියා ගන්න. මේ දිනකට දෙවරක් සිදු කරන්න. මේ ජීවිතයේ අනෙකුත් ඉලක්ක කරා යාමේදීද වැදගත් වෙනවා. ඒ වගේම ඔහු ඇය ඔබ ඇසින් පමණක් දැක ඇති කිසිදාක කිසි දිනක කතා කර නොමැති අයෙක් නම් ඔහු ඇය ඔබේ පෙම්වතා පෙම්වතිය කර ගැනීමට සිහින දැකීම නිෂ්ඵල දෙයක් වෙන්නට පුළුවන්. එබැවින් අවස්ථාවක් සලසා ගනිමින් ඔහු ඇය සමග සුහදව කතා කිරීමට උපක්‍රමශීලී වෙන්නට ඕනේ. මෙහිදී ඇයට ඔහුට කරදරයක් නොවීමටද වග බලා ගන්නට ඕනේ. ඒ වගේම අනෙක් අය ඉදිරියේ ඔහුට හෝ ඇයට විශේෂත්වයක් දක්වන්නට ඕනේ. දැන්ටමත් ඇය ඔහු ඔබගේ මිතුරෙකු නම් වැඩවලදී අනෙක් අයට වඩා ඔබ ඔහුට ඇයට සමීප බවක් හඟවමින් කටයුතු කරන්න. නමුත් මෙහිදී ඔබගේ සීමාව රැක ගැනීමටද වග බලා ගන්න. එසේ නොවුනොත් ඇයට හෝ ඔහුට ඔබගේ වටිනාකමක් නොදෙනෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඇය හෝ ඔහු සමග සිටින ආකාරය විනාඩි කිහිපයක් චිත්ත රූපමවා ගන්න. බොහෝ දෙනා මෙය පැය 24ම සිදු කරනවා වෙන්නට පුළුවන්. නමුත් මේ අදහස් වන්නේ එය නොවේ. දැනටමත් ඇය හෝ ඔහු ඔබගේ පෙම්වතා පෙම්වතියයි සිතමින් චිත්ත රූපමවා රූප මැවීම සිදු කරමින් ඔහු හෝ ඇය සමග ඔබ ගෙවන ඒ සුන්දර කාලය, සුන්දර අතීතය, එවකම සුන්දර අනාගතය ගැන චිත්ත රූපමවාගෙන ඔබ ඇය හෝ ඔහු සමග කාලය ගත කරනවා නම් ඔබ සිදු කරන්නේ කුමක්ද යන්න හොඳින් සිතා ඇය සමග ජීවත් වන අනාගතය ගැන සුබ සිහින දකින්නට පටන් ගන්න.
ඔබගේ හීන ගැන චිත්‍ර උපමාව ගන්න. ඔයාගේ පර්සනැලිටි එක ඉස්සරහට ගෙනියන්න. පියෝක බාරගෙන ඒකෙන් ජය ගන්න. ඔහුට ඇයට ඔයාගේ වටිනාකම දැනෙන විදියට වැඩ කරන්න. ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔයාට හදා ගන්න පුළුවන් සැලැස්මක්. ආකර්ෂණ නීතිය මං වඩාත් අගය කරන්නට හේතුව තමයි ඒ හරහා ඔබ තුළ තියෙන පසුගාමී සිතුවිලි වලට වඩා බලවත් ධනවත් සිතුවිලි වලට ඔයාව පරිවර්තනය කිරීම. ඔබ ඔබේ සිතුවිලි වල ප්‍රතිව්‍යුහය ගත කිරීම සඳහා ඒ වගේම ආත්ම විශ්වාසය වැඩිවීම සඳහා අනාගත බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා විශ්වාසය වැඩිවීමේ යාන්ත්‍රණයට ඔබ ඇතුළත් කරගන්නට ඉහළ ඉඩකඩක් තියෙනවා. අලුත් චර්යාවන් නිසා අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඒ කියන ප්‍රසිද්ධ කියමන සමහර විට ඔබ අසා තියෙන්නට පුළුවන්. අපි සිතීම වෙනුවට වැඩක් සිද්ධ වෙන තැනට උපක්‍රමශීලීව කටයුතු කරනපා. ඒක හරියට කොටියෙක් සෙමෙන් තමන්ගේ ගෝතුරට ලං වෙනවා වගේ දෙයක්. ඒ වගේම ඔයාට පුළුවන් නිකොලා ටෙස්ලාගේ එම ක්‍රමවේද භාවිතා කරන්නට. 55 ක්‍රමවේද, 33 ක්‍රමවේද, 11 ක්‍රමවේද භාවිතා කරන්නට. මේ ක්‍රමවේද ඕන දෙයක් භාවිතා කළා. ඔයාට පුළුවන් වෙනපා විශ්ව ආකර්ෂණ නීතිය මගින් ඔයාට අවශ්‍ය ආදරය ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමට. ඒ වගේම මෙම ක්‍රමවේද සිදු කරද්දී විශ්වය පිළිබඳවත් ඔබ පිළිබඳවත් ඔබගේ ආදරය පිළිබඳවත් නොසැලෙන මනසක් ඇති කරගෙන විශ්වාසය ඇති කරගෙන එම ක්‍රමවේද පිළිවෙලට සිදු කිරීම තුළින් වඩාත් වැදගත් වඩාත් ගැළපෙන ආදරයක් ඔයාට හමුවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔයා බලාපොරොත්තු වන ආදරය ඉතාමත් ඉක්මනින් ලබා ගැනීමේ ඉඩකඩද මෙමගින් ඔබට ලැබෙනවා. එහෙනම් මේ ක්‍රමවේද නිසියාකාරව සිදු කරන්න. ඔබට ජය.
සෑම විශාල ගමනක්ම එක් පියවරකින් ආරම්භ වෙනවා. නමුත් මේ විශ්ව ආකර්ෂණ නීතිය සහ ආදරය කියන එක අපි වටේ සිටින අයගෙන් සහ අපි කරන විමර්ශන වලින් අපිට තේරුම් ගන්නට පුළුවන් වන දෙයක්. මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ලෝකයේ දැනට භාවිතා කරන ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. අපි මේක ගැන වීඩියෝ මාලාවක්ම ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ ලබා දීලා තියෙන ක්‍රමවේද ඔස්සේ එම ක්‍රමවේද නිසියාකාරව සිදු කළා එයාලට ඕන ආදරයන් ඉතාමත් ඉක්මනින්ම ඒ වගේම මුදල් දියුණුව ඉතාමත් ඉක්මනින්ම ළඟා කරගත්ත